ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අකුසල් කරලා අපායට ඇදිලා ගියාට පස්සේ ඔහු ඉස්සල්ලාම යන්නේ අපායේ දොරටුව ළඟට කියන. මේ අපායේ ඉන්නවා යම රජු. යම රජු කියන්නේ අපායේ සාධාරණ විනිශ්චයක් ලබා දෙන අපායේ ප්‍රබලම පාලකයා හැටියට ධර්මී විස්තර වෙනවා. හැමතැනම පාලකයෝ ඉන්නවා. ඒ වගේ අපායට ගියත් එතන ප්‍රධානී පාලකයෙක් කර්මානුරූපීව එතන ඉන්නවා. ඒ කෙනාට ධර්මී කියන්නේ යම රජු. මේ යම රජුරුවන්ගේ කාර්යය තමයි අපායට ඇදිලා එන කෙනාව සාධාරණ විනිශ්චයක් ලබා දෙනවා. ඔහු බේරන්න පුළුවන් නම් ඔහු එතනින් බේරලා යවනවා. එතරදී එක පාරක් දෙපාරක් තුන් පාරක් නෙමෙයි. මනුස්ස ලෝකේ නම් මිනිස්සු කියනවනේ එක පාරයි දෙපාරයි තුන් පාරයි ආයෝන්නේ කියනවා. හැබැයි අපායට ගියාට පස්සේ පස් සැරයක් මතක් කරනවා. එක පාරක් දෙපාරක් නෙමෙයි. යම රජුරු පස් සැරයක් මතක් කරනවා එම්බා පුරුෂේ. නුඹ මේ අපායට ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආවන් නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න ආවන් නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා පස් සැරයක් මතක් කරනවා. ඔන්න යම රජුරු ඉස්සල්ලාම අපායට ඇදිලා ආවට පස්සේ ඔහුගෙන් අහනවා එම්බා පුරුෂේ නුඹ මේ වගේ අකුසල් කරලා තියෙනවා. නුඹ මනුස්ස ලෝකෙදී පළවෙනි දේව දූතයවත් දැක්කද කියලා. අනේ දැක්කේ නැති කියලා. එතකොට යම රජුරු මතක් කරලා දෙනවා පළවෙනි දේව දූතයා කියලා. එතන විස්තර කරන්නේ එම්බා පුරුෂේ නුඹ දැකලා නැද්ද? එදාම ඉපදිච්ච පුංචි දරුවෝ එකතන මල මුට්ට කරගෙන උඩු බැලි අතට වැතිරිලා අඬන කෑ ගහන පුංචි දරුවෝ දැකලා නැද්ද? ඒ අය නම් දැක්ක කියන ඕන තරම්. එතකොට යම රජුරු අහනවා එතකොටවත් නුඹට හිතුන්නේ නැද්ද මමත් ඉපදෙන කෙනෙක් මමත් ඉපදී යන කෙනෙක් ඒ නිසාවත් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ කියලා හිතුන්නේ නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියලා. යම රජුරු එතකොට තමන් කරපු අකුසල් ටික පළවෙනි පාරට මතක් කරලා දෙන්න. තමන්ටම සිහි කරලා යම රජුරු අහනවා එම්බා පුරුෂේ නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආවත් නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් යාළුවෙක් කවුරුත් කරපු කර්මයක් ගෙවන්න නුඹ ආවන් නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසා අපායට ආවේ කියලා පළවෙනි වතාවේ තමන් කරපු අකුසලේ මතක් කරලා දෙනවා යම රජුරු. ඊළඟට යම රජුරු අහනවා එම්බා පුරුෂය නුඹ මේ වගේ අකුසල් කරගනිද්දී දෙවනි දේව දූතයාවත් දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙ? අනේ දැක්කේ නැtei කරන්නේ. එතකොට යම රජුරු අහනවා නුඹ දැකලා නැද්ද වයසට ගිය මිනිස්සු අවුරුදු 80 90 100 වෙලා බොහෝම දුර්වල වෙලා එක්තැන් වෙලා එක තැන මල මුට්ට කරගෙන කෙස් ටික පැහිලා හැම රැදි වැටලා කුදු ගැහිලා බොහෝම වයෝ වෘද්ධව දුක් විඳින මිනිස්සු නුඹ දැකලා නැද්ද? අනේ ඒවයි නම් ඕන තරම් දැක්කයි කියලා. එතකොටවත් නුඹට හිතුන්නේ නැද්ද මමත් වයසට යන කෙනෙක් මමත් ජරාවට පත් වෙන කෙනෙක් මටත් මේ වගේම කුණු වෙලා යන වයසට යන ශරීරයක් තියෙනවා. ඒ නිසාවත් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ කියලා නුඹ හිතුවේ නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියලා. එතකොට යම රජුරු දෙවනි පාරක් මතක් කරලා දෙනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න ආවන් නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල නිසාවන් නෙමෙයි. නුඹේ ඥාතියෙක් යාළුවෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න ආවන් නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසා අපායට ආවේ කියලා ඔන්න දෙවනි පාරක් තමන් කරපු අකුසලේ ආයමත් යම රජුරු තමන්ටම සිහිපත් කරලා දෙන්න. 101 වෙනි වතාවට එහෙම කියලා ආය අහනවා එම්බා පුරුෂේ නුඹ තුන්වෙනි දේව දූතයාවත් දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙ? අනේ දැක්කේ නැtei කියලා. එතකොට අහනවා නුඹ දැකලා නැද්ද මනුස්ස ලෝකෙ ලෙඩ වෙච්ච මිනිස්සු සමහරු ඉන්නවා ඇස් ලෙඩ හැදිලා ඇස් කුණු වෙලා කන් ලෙඩ හැදෙනවා මූණ පිළිකා හැදෙනවා අතපය කුණු වෙනවා එකතන මල මුට්ට කරගෙන දුක් විඳින මැරෙන්න පණ අදින නොයෙක් ලෙඩ රෝග හැදිලා දුක් විඳින මිනිස්සු දැක්කේ නැද්ද අහන. ඒ අය නම් ඕන තරම් දැක්කයි කියලා. එතකොට යම රජුරු අහනවා එම්බා පුරුෂය එතකොටවත් නුඹට හිතුන්නේ නැද්ද මමත් ලෙඩ වෙන කෙනෙක් මමත් ලෙඩ වෙන ශරීරයක් ඇති කෙනෙක් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ මේ වගේ අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුවේ නැද්ද? අනේ මට ඒක තේරුම් ගන්න බැරි වුණා කියලා. එතකොට යම රජුරු තුන්වෙනි පාරක් මතක් කරලා දෙනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි කියලා. නුඹේ තාත්තා කරපු අකුසල් නිසා මෙහි ආවන් නෙමෙයි කියලා.
නුඹේ යාළුවෙක් නෑදෑයෙක් දරුවෙක් සහෝදරයෙක් කවුරුවත් කරපු කර්ම ගෙවන්න නුඹ ආවන් නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා යම රජුරු තුන්වෙනි පාරක් තමන් කරපු අකුසලයේ සිහි කරලා දෙනවා. එතකොට බලන්න දැන් මිනිස්සු මනුස්ස ලෝකෙදී නම් කාගේ හරි ඇඟේ ගහන්න එතනත් උත්සාහ කරනවා. බලන්න ඔය උසාවියේ බණ පොතේ අත තියලා බොරුවට දිමුරන මිනිස්සු නැද්ද? ස්වාමීනි මම නිවැරදි කාර්යය කියලා බණ පොතේ අත තියලා දිවුරන. එතකොට අපිට පේනවා මේ මනුස්ස ලෝකේ ස්වභාවය වැරදි කරලා මන් නෙමෙයි මෙන්න මුන් තමයි මේ ඔක්කොම කරේ. මං අහිංසකයා මම කෝත් දන්නේ කියලා දහතේ දිවුරනවනේ. අනුම පාවල දෙන්න උත්සාහ කරනවා. හැබැයි අපායට ගියාට පස්සේ හෘද සාක්ෂියත් එක්ක අසරණ වෙන තැන යම රජුරු ඉදිරියේ තමන් කරපු අකුසල් තමන්ටම සිහි වෙලා එනවා. එතන බොරු කියන්න පුළුවන් තැනක් නෙමෙයි. අනුන්ගේ ඇඟේ ගහන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ නිසා යම රජුරු මතක් කරලා දෙන්නේ එම්බා පුරුෂේ නුඹ මේ අපායට ඇදලා ආවේ. නුඹේ දෙමව්පියවත් ඥාතියෙක්වත් යාළුවෙක්වත් අනුන් කරපු කර්ම ගෙවන්න මෙහි ආවන්නේ නෙමෙයි. නුඹ විසින් කරගත් අකුසල් නිසායි මෙහිට ආවේ කියලා තමන් කරපු අකුසලේ මතක් කරලා ඊළඟට යම රජුරු අහනවා එම්බා පුරුෂය නුඹ මනුස්ස ලෝකෙදී හතරවෙනි දේව දූතයවත් දැක්කේ නැද්ද? අනේ දැක්කේ නැති කියලා. එතකොට යම රජුරු අහනවා එහෙනම් ඔබ දැකලා නැද්ද? අකුසල් කරලා මේ වැරදි කරලා රජුරවන්ට අහු වෙලා දඬුවම් විදින මිනිස්සු දැකලා නැද්ද? ඒ කාලේ තිබුණ දස වදේ කියලා. රජුරු මොකද කරන්නේ? වැරදි කරලා අහු වුණාට පස්සේ අතක් කපනවා. අත් දෙකම කපනවා. එක කකුලක් කපනවා. කකුල් දෙක කපනවා. බෙල්ල දක්වා පොළොවේ වල්ලලා ඇත්තුලව පාගවලා උණු වෙච්ච ගිනි වෙච්ච තෙල් කටහරන් වල බස්සන රතු මල් මාලා දාලා කස පහර දිදී නගරේ ඇදගෙන ගිහිල්ලා එක්ක උල තියලා මේ වගේ වැරදි කාර්යයන්ට එදා දීපු දඬුවම් තිබුණා. එතකොට ඒකට ධර්මයේ කියන දසවදේ මේවා හොරෙන් කරපු ඒවා නෙමෙයි. සමාලාර නගරේ අඬ බෙර ගගා රතු මල් මාලා දාලා කස පහර දිදී නගරේ මිනිස්සුන්ට පේන්න අරගෙන යනවා. මෙන්න අකුසල් කරලා අහුනොත් උඹලටත් මේක තමයි. එතකොට මිනිස්සු බය වෙනවා අකුසලේ. එහෙම මිනිස්සු වැරදි කරලා දඬුවම් විඳිනවා නුඹ දැක්කේ නැද්ද? ඊවනම් මං දැක්කයි. එතකොට යම රජු අහනවා එම්බා පුරුෂය නුඹ හිතුවේ නැද්ද මමත් මේ වගේ පව්කම් කරලා මටත් මේ වගේ විඳින්න වෙයි කියලා හිතුවේ නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා. එතකොට යම රජු ආයෙමත් කියනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ආවේ නුඹම කරපු මේ වගේ අකුසල් නිසා. නුඹ අම්මා කරපු අකුසලයක් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ තාත්තා කරපු ඥාතියෙක් කරපු යාළුවෙක් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින් කරගත්ත මේ අකුසල් නිසා අපායට ආවේ කියලා හතරවෙනි පාරක් සිහි කරලා දෙනවා. ඊළඟට අහනවා එම්බා පුරුෂය නුඹ පස්වෙනි දේව දූතයවත් දැක්කේ නැද්ද? දැක්කේ නැtei කියනවා. එතකොට යම රජු අහනවා එයා නුඹ දැකලා නැද්ද? මැරිච්ච මිනිස්සු මැරිලා දවස් 3ක් ගිය 4ක් ගිය සතියක් ගිය සති කීපයක් ගිය ඉදිමිච්ච නිල් වෙච්ච ශරීරේ තැන් තැන් වලින් පුපුරලා ඕජාව වැగిරෙන කුණු වෙලා යන මලකුණු දැකලා නැද්ද? ආයෙවනම් දැක්කයි. එතකොටවත් හිතුනේ නැද්ද අහනවා මම